ඔන්න අද අරගෙන ආවේ ඔයාලට ටී ටයිම් එකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම එකක්. ඉතින් රුලන් ටිකක් පාවිච්චි කරලා මේ කෑම එක ඉක්මනටම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හදන්න අවශ්‍ය කරන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. භාජනයක් ලිපේ තියලා ඒකට සීනි තේ හැන්දක් එකතු කරගන්න ඕන. මෙතනදී සීනි ටික කැරමල් වෙනකන් ඉඳලා හැන්දෙන් කලවම් කරගන්න යන්න. ඊට කලින් හැන්දෙන් කලවම් කරගන්න යන්න එපා. මේ වගේ සාමාන්‍යයෙන් කැරමල් පාටකට ආවට පස්සේ හැන්දකින් කලවම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී ඔයාලා හොඳට රස්නි උණු වතුර එකක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මේ කැරමල් වෙච්ච සීනි එකට එකතු කරගන්න ඕන. මෙතනදී ඇල් වතුර එකතු කරගන්න යන්න එපා. එහෙම වුණොත් මේ කැරමල් වෙච්ච සීනි ටික, දිය වෙච්ච සීනි ටික ආයෙත් කැට ගහන්න බලනවා. ඒක නිසා උණු වතුරම එකතු කරගන්න. උණු වතුර අඬු කෝප භාගයක් විතර මේ කැරමල් වෙච්ච සීනි ටිකට එකතු කරගන්න ඕන. ඊළඟට තවත් සීනි තේ හැඳි දෙකක් එකතු කරගෙන ඒ සීනි ටික හොඳට දිය වෙනකන් හැන්දකින් කලවම් කරගන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ගාගත්ත පොල් කප් එක මේකට එකතු කරගන්න. පොල් ටිකත් එකතු කරගත්තට පස්සේ මේ ටිකේ තියෙන වතුර ගතිය නැති වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ පොල් පැණි ටික හදා ගන්න ඕන. මෙන්න මේ වගේ තෙත ගතිය නැති වෙන විදිහට තමයි, ටිකක් වේලිලා තියෙන විදිහට ඔයාලා පොල් පැණි ටික හදලා අරගන්න. ඊළඟට හදාගත්ත පොල් පැණි ටික නිවෙන්න අරන් තියාගන්න ඕන. ඊළඟට රුලන් මිශ්‍රණය හදාගමු. මෙතන මම රුලන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒ රුලන් ටික භාජනයකට එකතු කරගත්තට පස්සේ ඒකටම පොල් කිරි මිලිලීටර් 200ක් එකතු කරගන්න ඕන. මෙතනදී පොල් කිරි ටික ඔක්කොම එකවර එකතු කරගන්න යන්න එපා. පොල් කිරි ටික ටික එකතු කරගන්න ගමන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට සීනි තේ හැන්දකුත් එකතු කරගෙන ආයෙත් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ලුණු කුඩු තේ හැඳි කාලෙකුත් එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයාලා ළඟ තියෙනවා නම් බේකින් පවුඩර් තේ හැන්දක් විතර එකතු කරගන්න. බේකින් පවුඩර් එකතු කරගත්තාම ටිකක් මේක පිපිලා එනවා. ඒ නිසා ඔයාලා ළඟ තියෙනවා නම් බේකින් පවුඩර් ටිකකුත් එකතු කරගන්න. මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ආයෙත් හොඳට කලවම් කරගන්න ඕන. මෙතනදී ඔයාලා රස බලලා සීනි ඒ වගේම ලුණු රස එහෙම මදි නම් ඔයාලට තව ලුණු ටිකක් ඒ වගේම සීනි ටිකක් එකතු කරගෙන ඔයාලට කැමති රසට මේක හදාගන්න පුළුවන්. ඊළඟට මම අයිස්ක්‍රීම් කප් ටිකක් අරගත්තා. ඔයාලටත් අයිස්ක්‍රීම් කප් හරි ඒ වෙනුවට මේ වගේ වෙන කප් වර්ගයක් හරි අරගන්න පුළුවන්. ඒ ගන්න කප් එකේ හොඳට තෙල් ගාලා ගන්න. මොකද අපි මේ ටික ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් කරගත්තට පස්සේ ඉක්මනටම ලේසියෙන් ගලව ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තෙල් ටිකක් ගාලා අරගන්න. ඊළඟට මේ කප් වලට හදාගත්ත රුලන් මිශ්‍රණය එකතු කරගන්න ඕන. කප් එකට රුලන් ටික එකතු කරගන්නකොට ඔයාලා කප් එකේ භාගයකටත් වඩා අඩු ප්‍රමාණයකට තමයි හදාගත්ත රුලන් මිශ්‍රණය එකතු කරගන්න ඕන. ඊළඟට හදාගත්ත පොල් පැණි මිශ්‍රණයෙන් තේ හැන්දක් විතර මේ ටිකට උඩින් එකතු කරගන්න ඕනේ. මෙතනදී ඔයාලට කැමති නම් තේ හැන්දකට වඩා වැඩි ප්‍රමාණයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට හදාගත්ත රුලන් මිශ්‍රණය මෙන්න මේ පොල් පැණි ටික වැහෙනකම් උඩට එකතු කරගන්න ඕනේ. මෙතනදී ඔයාලා ගන්න කප් එකේ උඩටම එනකම්ම මිශ්‍රණය එකතු කරන්න ඕනේ නෑ. මොකද බේකින් පවුඩර් දාලා තියෙන නිසා මේක චුට්ටක් පිපිලා එනවා. ඒක නිසා කප් එකේ උඩටම එනකම් රුලන් මිශ්‍රණය එකතු කරන්න ඕනේ නෑ.
ඊළඟට මේ ටික ස්ටීම් කරගන්න ඕන. මම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්නේ. ඔයාලා මේ ටික කප් වලට දාගන්න වෙලාවේ වතුර එකක් උණු වෙන්න තියලා තියන්න. ඒ වගේම තමයි ඔයාලා ස්ටීම් කරන්න ගන්න භාජනයේ වහන පියන හොඳට රෙදි කෑල්ලකින් ගැට ගහලා අරගන්න. එතකොට අපි මේ හදාගන්න කෑම එක ස්ටීම් වෙන වෙලාවේ උඩට වැටෙන වතුර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මේ තියෙන මම තඹ ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මට විනාඩි 15ක් 20ක් වගේ ගියා. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදර රුලන් ටිකක් තියෙනවා නම් මේ විදිහට හදලා බලන්න. ඉක්මනටම ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි අපි මේකට මැදට පැණි එකතු කරපු නිසා හොඳ පැණි රසකුත් එනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. තවත් දවසක රස කෑම එකක් අරගෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.